යාළුවනි good afternoon කොහොමද මේ පැත්තේ නම් මාර විදිහට පායනවා එළියට බහින්න බෑ මං ආවා අපේ දුව පොඩ්ඩක් මෙතන තියෙනවා මේ පොඩි ළමයින්ගේ සෙල්ලම් කරන තැනක් එතනට යාව ගෙනල්ලා බස්සන්න ආවා මම මේ ඔයාලට පොඩ්ඩක් මේ වීඩියෝ එකක් දාගෙන යනවා ඉතින්. හරි අමාරුයි. පුදුම රස්නයක් තියෙන්නේ. AC වැඩක් නැහැ වාහනවල. වාහනවල AC වැඩක් නැහැ. ඉංගෙන් දාඩිය පෙරනවා AC එක ෆුල් දාලා. පුදුම රස්නයක් තියෙන්නේ මේ රටවල වල. खलीफा स्टेडियम में कई तरह पारे स्टेडियम में पेद्द पेन्नंड बෑ මේ ड्राइविंग කරනකොට මොබයිල් අල්ලන්න තහනන්නේ මොබයිල් ඇල්ලීම සපුරා තහන කොහමද බෙන්ස් එක ඉස්සරහින් යන වන්ඩි මැද්දෙන් යන්නේ සුදු පාට ලෙක්සස් ඇවිල්ලා 12ට කාලයි ट्रैफिक पार वाहन बैठी Kia වලට වැඩි ගියොත් අපි ආදරෙන් මතක් කරමු 80 නම් 80 පුතේ 80 වලට වැඩියෙන් යන්න බෑ ඔන්න අපි ෆ්ලයි ඕවර් එකකින් යනවා සබහල් අහමඩ් කොරිඩෝ අනිත් ලයින් එක අල්සාද් මන්නේ සබහල් අහමඩ් කොරිඩෝ ඔන්න බලන්න මේ පාරවල ලස්සන කොච්චර ලස්සනට තියෙනවද මේ පාර කොපමණ රස්නීය වුණත් පාරවල් කොච්චර ලස්සනද මේ ගැස්සෙනවා ගණන් ගන්න එපා පාරේ දාලා තියෙනවනේ පොඩි ගැටි වගේ අම්පර් නෙමෙයි ඒ වර චූටි මේ පහ පාට ලයින් වගේ තියෙන ඒව උඩින් ඇති පොඩ්ඩක් අර ගැස්සෙන ගතියක් තියෙනවා එහෙම හේකුත් තියෙනවා ඒ ෆ්ලට් එක චෙක් කරගන්නත්
ඕනේ. බලමු සෙට් එකට ගිහිල්ලා උලන් ඕකේද කියලා චෙක් කරගන්න ඕනේ. මොකද මේ රස්නේ කාලේ හරියට බලන්න ඕනේ. දානවා මොකද මේ උලන් චෙක් කරගන්න යන්න ඕනේ නේද? කාලේ ටිකක් හැම දේවල්ම චෙක් කරන්න ඕනේ. ඇත්තටම මේ මගේ යාළුවෝ ඉතින් කියලා අහලා තිබුණා මේ රටවල් වල ඉතින් සබහාදහම සම්බන්ධව පොඩ්ඩක් පෙන්වන්න කියලා වීඩියෝ එකකින්. අනේ ඉතින් මගේ යාළුවන්ට කියන්න තියෙන්නේ අපේ රට තරම් සබහා සෞන්දර්යයෙන් සපිරුණු රටක් මේ ලෝකේ කොහෙවත් නැහැ. බලන පැත්ත කොළ පාටයි. මේ පැතිවල ඉතින් මේ ආටිෆිෂල් ඔක්කොම තියෙන්නේ. දැන් මේ තියෙන පේන මල් ගස් ටික ඊළඟට නෑ. මේව ඔක්කොම අයින් කරලා. ඒ කියන්නේ මේ රස්නේ ඉවර වෙනකොට ওই මල් ගස් ටික මැරිලා විනාශ වෙලා. ඊට පස්සේ ආයි අලුත් ගස් ටිකක් තමයි හිටවන්නේ. ඉතින් ඒකයි මේ තියෙන ඔක්කොම ශනික දේවල් තමයි. තියෙන්නේ බිල්ඩින් විතරයි. මේක මේ මම ඇවිදින්න එන පාක් එකක් මේකත්. රයන් පාක් එක කියලා කියන්නේ. රයන් ගාඩන් කියලා කියනවා. ඉතින් ඒව ඉතින් හැබැයි නගර සභාවේ ඉතින් වතුර දාලා නඩත්තු කරනවා. වතුර ටිකත් AC කරලා තමයි දාන්නේ. ඒ හින්දා තනකොළ එහෙම මැරෙන්නේ නැතුව තියෙනවා. ගොඩක් ඉතින් බිල්ඩින් තමයි තියෙන්නේ. ඇහැට හුරු වෙන්නෙම අර කොළ පාට 10%යි. ගස් කොළන් ටිකක් දකින්නේ. ඉතුරුව ඔක්කොම ඉතින් බිල්ඩින් තමයි. කොන්ක්‍රීට්. ගොඩක් මේ රටවල් රස්නේ වැඩි වෙන්නත් හේතුවක් තමයි ඔය ඕක මේ කොන්ක්‍රීට් වනාන්තරනේ තියෙන්නේ. ඒ හින්දා මේ මම දැන් සෙඩ් එකට යනවා පොඩ්ඩක් මේ හුලන් චෙක් කරගන්න ඕනේ. ඒකෙත් පොලිම පේනවද? සෙඩ් එකෙත් පොලිමක්. මේ ටයිම් එක ටිකක් 12ට 5යි මේ ටයිම් එක තමයි අවුල. 2ට 3ට ආවනම් සෙනග නෑ. දැන් සෙනග ඉන්නවා. මම යන්න ඕනේ ඉතින් මේ ලයින් එකේ ගිහිල්ලා ටයර් ෂොප් එකට. ඉතින් යාළුවේ හුලන් චෙක් කරුවා. අඩුපාඩුව හුලන් ටිකක් ගැහුවා. මෙතනට තමයි ඉස්සර මං එන්නේ මේ සර්විස් කරන්න වාහනේ. ඉතින් මගේ රාජකාරී වාහනේ ඔක්කොම නොමිලේ මෙතනින් කරලා දෙනවා ඉස්සර සර්විස් එක. දැන් අපි යමු ගෙදර. මම මෙතනට එනවා ගෙදර ඉඳලා පයින් ඇවිදින්න එනවා මේ දවස්වල එන්න බෑ මේ රස්නේ වැඩි
කිලෝමීටර් මේ රවුම තියෙනවා 12ක්. මම ඔහොම ඇවිල්ලා මේ ග්‍රවුන්ඩ් එකට ඇවිල්ලා ග්‍රවුන්ඩ් එකේ රවුන්ඩ් 3ක් යනවා. එක්සර්සයිස් කරලා ඔය වම් පැත්තෙන් පේන්නේ ග්‍රවුන්ඩ් එක. ඕකේ රවුන්ඩ් 3ක් යනවා. ලොකු රවුමක් තියෙන්නේ. රවුන්ඩ් 3ක් ගිහලා ඔකේ හයි කරලා තියෙනවා ජිම් එකේ වගේ ඔක්කොම මොනවාද ටූල් ටික එක්සර්සයිස් කරන. ඒ වගේ හැම එකෙන්ම 100 එක්සර්සයිස් කරනවා. එක්සර්සයිස් කරලා තමයි මං ගෙදර එන්නේ. වාහනේ ඇවිල්ලත් එක්සර්සයිස් කරන දවස් තියෙනවා. අර පයින්ම ආවොත් ඒ කිලෝමීටර් 12 මං එහෙන් ඇවිල්ලා අනිත් පැත්තෙන් ඇවිල්ලා මේ පැත්තෙන් මේ ගෙදරට යන ටයිම් එකපාරක් ගියා. එතකොට රවුන්ඩ් ඔක්කොම කිලෝමීටර් 12යි. ඉතින් ඒක කරන්න බැරි මේ පාරවල් වල හැම තැනින්ම වාහන අර එහෙන් දානවා මෙහෙන් දානවා එහෙම සීන් එකක් තියෙනවනේ. ඉතින් හරි කරදරේ. අර එක දිගටම ඇවිදගෙන යන්න මේ පාත් එකක් තියෙනවනම් අවුලක් නැහැ. සමහර තැන්වලදී ඒක තියෙනවා සමහර තැන්වලදී ඒක නැහැ. ඉතින් දැන් මේ දකුණු පැත්තේ තියෙනවා ඇවිදගෙන යන්න. දැන් ඕක ටික දුරකින් ඒක නැති වෙනවා. ඊට පස්සේ ආයි ඔය ගල් ගොඩවල් උඩින් එහෙන් මෙහෙන් දාන්න ඕනේ ඇවිදින්න. දැන් ඒක මෙතනින් ඉවර වුණා. මෙතනින් ඉවරලා ආයි මේ පැත්තට කන්ටිනියු වෙලා තියෙනවා. මොකද මේ පැත්තේ ඉතින් ෆැමිලි වලට හවසට ඇවිදින්න. ඔය ඉස්සරහින් බස් එක දාපු පැත්තෙන් තමයි අර ඇමරිකන් එම්බසියට යන්නේ. ඔය ඒකේ සිකියුරිටි ගාඩ් එකේ කට්ටිය තමයි බස් එකේ යන්නේ. ඔය එම්බසිය පිටිපස්ස පැත්ත. මම අර පැත්තෙන් ගියාම එම්බසි ඉස්සරහා මේ විලා හදලා තියෙනවා කවුරුවත් නැහැ මෙව්වා. දැන් අවුරුදු ගාණක් සල්ලි තියනවට ඉතින් හැදුවට මේ රෙන්ට් එක වැඩිනේ. රෙන්ට් එක වැඩිච්චාම මිනිස්සු එන්නේ නැහැ ඌවට. මොකද රියල් 15000යි 20000යි ඒ කියන්නේ මේ තමන්ගේ රටේ බිල්ඩින් එකක් ගන්න පුළුවන්. ලෝක බැංකුව වගේ බිල්ඩින් එකක් ගන්න පුළුවන්. ඉතින් ඒ තරම් සල්ලියක් වැය කරන්න වෙන හින්දා මිනිස්සු එන්නේ නැහැ. ඉතින් හදපුවා එහෙම ඔහෙ පුස්කකා තියෙනවා. අතරින් පතර එක්කෙනෙක් දෙන්නෙක් ඔය අර අකුරු තුනේ රටේ කට්ටිය ඉන්නවා. සාමාන්‍ය කෙනෙකුට ගන්න බෑ. රියල් 10-15000ක පඩියක් ගන්න කෙනෙකුට ඒකේකට යන්නේ කොහොමද? රියල් 50000ක් මෙහෙ තියෙනවා ගෙවල් ලක්ෂ 1.5යි. රියල් මේ ගෙවල් නෙමෙයි මේ කාමරයයි ශාලයයි එහෙම නිකන් one room. ඒ තරමට ගණන්. ඔය වම් පැත්තෙන් තමයි මම හවසට ඇවිදින්නේ වලට ඔය කෙටි වීඩියෝ දාන්නේ ඔය එහා පැත්තේ වම් පැත්තෙන් ඇවිදගෙන අයින දිගේ ඇවිදිනකොට තමයි. දැන් මම මේ යන්නේ ඒකට අනිත් පැත්තේ. එහෙම තමයි මගේ ට්‍රක් එක තියෙන්නේ. එතනින් මම සර්විස් රෝඩ් එකට දාලා බිල්ඩින් හදනවා අලුත් බිල්ඩින් හදනවා. ලොකු ගස් ටිකක් තියෙන ෂේක් කෙනෙක්ගේ වත්තක් එයා යහ පැත්තේ වගා කරනවා. එයාගේ ෆාම් එක වටේට තමයි තියෙන්නේ. ඔය අක්කර දෙකක් විතර වගේ තියෙන භූමි ප්‍රමාණය තියෙන්නේ වටේට හිටවල. එහෙම නැතුව මේ කටාර වල ගස් කොළන් හොයන්න නැහැ. කොහොඹ ගස් නම් තියෙනවා. මේ දැන් මේ ඔය ඉස්සරහා තියෙන්නේ කොහොඹ ගහක්.
කොහොඹ ගස් තියෙනවා අර මේ හරියට වතුර කිසිම මෙව් එකක් නැතුව මේ උරා බොන ගස් జాතියකුත් තියෙනවා.